welcome back to my YouTube channel. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. අද මම අරගෙන ආවේ 2026 මගේ බුලට් ජර්නල් එක හදාගත්තු විදිය. මේක මම හදන පළවෙනි බුලට් ජර්නල් එක. ඉතින් අපි බලමු මම කොහොමද මගේ බුලට් ජර්නල් එක හදාගත්තේ කියලා. ඉතින් ඔයාලට මේකට කැමති පොතක් ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන කරගන්න ස්ටිකර්ස්, කලර් පෙන්සිල්, හයිලයිට් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් ඔයාලගේ අතින්ම මේක ලස්සන කරගන්න පුළුවන්. මම ස්ටිකර්ස් Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා කලර් පින්ට් එකක් තමයි ගත්තේ. ජර්නල් එකක් කියන්නේ නිශ්චිතවම මේ විදිහටම තියෙන්න ඕන කියලා කියන එකක් නෙවෙයි. ඒක අපිට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. අපි බුලට් ජර්නල් එකක් කන්ටිනියු කරන එකෙන් අවුරුද්ද අවසානයේ සමහර විට මාසයක් අවසානයේ අපිට පුළුවන් අපේ ජීවිතේ මොන විදියටද වෙනස් වුනේ, අපි මොනවද අලුතෙන් අපේ ජීවිතයට එකතු කරගත්තේ, අපේ ජීවිතයේ ඇචීව්මන්ට්ස් මොනවද කියලා අපිටම අපි ගැන මොටිවේෂන් එකක් ගන්න. මුලින්ම මට ඕන වෙන දේවල් මම කපාගෙන ඉවර වෙලා මගේ ෆස්ට් පේජ් එක තමයි මුලින්ම ඩිසයින් කරේ. ෆස්ට් පේජ් එක හදන්න නම් මට ටිකක් වෙලා ගියා. හැබැයි මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි එකේ ගත්තේ. මෙන්න මේ විදිහට තමයි අන්තිමට මගේ පළවෙනි පිටුව මම හදාගත්තේ. ඉතින් මම ගත්තු පොතේ පිට කවරේ දම් පාට නිසා මට හිතුණා 2026 මගේ අවුරුද්දේ තීම් එක දම් පාට ගන්න. ඊළඟ පිටුව මම ගත්තේ මගේ විෂන් එක සහ මිෂන් එක කියන දෙක ලියන්න. විෂන් එක කියන්නේ දැක්ම. ඒ කියන්නේ ඔයාලා 2026 අවුරුද්දේ වෙන්න පුළුවන් නැත්නම් ජීවිතේ කවදා හරි දවසක ඉන්න ඕනේ කියලා හිතන් ඉන්න තැන ගැන මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම මිෂන් එක කියන්නේ අපි ඒ ළඟා වෙන්න ඕන තැන වෙනුවෙන් කරන්න ඕන වැඩපිළිවෙල මොකද්ද කියලා. මං හිතනවා මෙහෙම ලියන එකෙන් ඒක අපේ ජීවිතයට ලොකු මොටිවේෂන් එකක් වෙයි කියලා. ඊළඟ පිටුව මම ගත්තේ මම ගැන ලියන්න. මේක ඔයාලට කැමති විදියකට ඔයාගෙන ලියන්න පුළුවන්. ඊළඟ පිටුව මම වෙන් කරේ මගේ ගෝල්ස් වෙනුවෙන්. මේකෙදි මම මගේ ගෝල්ස් ලියාගත්තේ self, education, finance, social media වගේ කැටගරි වලට වෙන් කළා. ඊළඟ පිටුව වෙන් කරේ wish list එකට. මේකෙදි අපිට අපි ළඟ දැනට නැති ඒ වුණාට අපිට හම්බ වෙනවට, අපි ළඟා කරගන්නවට, අපි කැමති දේවල් වගේම අපි ඇති කරගන්න කැමති අලුත් habits වගේ මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ මම 2026 කැලෙන්ඩර් එක හදාගත්තා. ඒකේ විශේෂ දවස්, බර්ත්ඩේස්, එක්සෑම් ඩේට් වගේ දේවල් ලියන්න මම ඉඩ තිබ්බා. ඊළඟ පිටුව මම වෙන් කරේ මගේ ඩ්‍රීම් බෝඩ් එක. ඒ කියන්නේ විෂන් බෝඩ් එකට. විෂන් බෝඩ් එක ඔයාලට වෙනම හදාගන්නත් පුළුවන්. ඒ වුණාට මට හිතුණා මේක මගේ බුක් එකට ඇඩ් කරගන්න. ඊළඟට මම ඇඩ් කරේ රීඩින් ලොග් එක. 2026 අවුරුද්දේ මම අලුතෙන් කියවන පොත් ලියන්න තමයි මම මේක හදාගත්තේ. ඊට පස්සේ මූවි ව්ලොග් එක අලුතෙන් මම මේ අවුරුද්දේ බලන්න ඉන්න මූවීස් ලියන්න. ඊළඟට මම මගේ පීරියඩ් ට්‍රැකර් එකයි වෙදර් ට්‍රැකර් එකයි තමයි ඇඩ් කරේ. ඉතින් මේකෙදි ඔයාලට මම ඇඩ් කරගත්තු ට්‍රැකර්ස්ම නෙවෙයි, ඔයාලට කැමති ට්‍රැකර්ස් කස්ටමයිස් කරලා ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟ පිටුවට මම ගත්තේ ට්‍රැවල් ලොග් එක. 2026 අවුරුද්දේ මම බලන්න යන්න ඉන්න තැන් ගැන තමයි ඒකේ ලියන්නේ. ඊට පස්සේ මම ඇඩ් කරේ මූඩ් ට්‍රැකර් එක. ඊට පස්සේ මම එකතු කරගත්තා බජට් ප්ලෑනර් කියලා පේජ් එකක්.
මේකෙදි මම මාස 12ටම මට යන වියදම දල වශයෙන් ලියන්න වගේම මම මාසෙට පොඩි හරි ගාණක් එකතු කරනවා නම් ඒක ලියාගෙන තමයි වෙන් කරගත්තේ. ඊළඟ පිටුව මම වෙන් කරගත්තේ මගේ අලුත් පුරුද්දක් වෙනුවෙන්. මේක මං වෙන් කරගත්තේ මගේ ආගමික පැත්ත වෙනුවෙන්. දවසකට විනාඩි 10ක් හරි චූටි බණ කතාවක් අහන්න. කාර්යබහුල ජීවිතෙත් එක්ක ගොඩාක් දෙනෙක්ට මගහැරෙන පැත්තක් මේක. ඉතින් මම හිතනවා හැමෝම මේ පැත්ත වෙනුවෙන් චූටි හරි කාලයක් වෙන් කරන එක හොඳයි කියලා. ඊළඟ පිටුව මම වෙන් කරේ මගේ ස්ටඩීස් වෙනුවෙන්. මේකෙදි මම මේ අවුරුද්ද ඇතුලේ ලියන එක්සෑම්, ඒවයි රිසල්ට්, ඒ වගේම අලුතෙන් මම කරන කෝසස් ඒව ගැන තමයි ලියන්නේ. ඊළඟට මම ඇඩ් කරගත්තේ YouTube එක වෙනුවෙන් පේජ් එකක්. ඒකෙදි මම අප්ලෝඩ් කරන අලුත් වීඩියෝස් ගැන, සබ්ස්ක්‍රයිබර්ස්ලා ගැන මාසෙන් මාසෙ ලියන්න තමයි මම ඒක හදාගත්තේ. ඉතින් මේ විදියට තමයි මම මගේ බුලට් ජර්නල් එකේ ඊයර් එකටම අදාළ ටික හදාගත්තේ. මම කොහොමද මාසෙන් මාසෙ පොත හදන්නේ කියලා ඉස්සරහට මම අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා ඔයාලටත් බුලට් ජර්නල් ගැන අදහසක් ගන්න මගේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.